වෙන්න දැන් ලැබුණු පුවතක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමු වී තිබෙනවා. ඔහු ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇපලපා මුදාහැර සිටියදී යලි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණා. එම පුවත නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමු වී තිබෙනවා. ඔහු ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇපලපා මුදාහැර සිටියදී යලි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණා. වෙන්න දැන් ලැබුණු පුවතක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමු වී තිබෙනවා. ඔහු ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇපලපා මුදාහැර සිටියදී යලි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණා. එම පුවත නැවතත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමු වී තිබෙනවා. ඔහු ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇපලපා මුදාහැර සිටියදී යලි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණා.